මේ පාරත් එන්දගේ මිලියන් ඩොලර් සේල් එක ගැන ඩරාස්ගේ මිට්‍රි බොක්ස් තිබ්බා. අපි මේ වීඩියෝෙන් බලමු මම ඕඩර් කරගත්ත අයිටම් වටිනාද? එහෙම නැත්නම් වටින්නේ නැති අයිටම්ද විත් තියෙන්නේ කියලා. මම අයිටම් ගොඩක් මෙතනදී අන්බොක්ස් කරගෙන තියෙන මොකද වීඩියෝ එක ලොන්ග් වෙන හින්දා. මම හිතනවා මේ වීඩියෝ එක විනාඩි 5ක් 10ක් ඇතුළත ඉවර කරගන්න බැරි වෙයි කියලා. ටයිම් එක ගොඩක් වැඩියෙන් ගියොත් මම තව වීඩියෝ කරගෙන එන 2 වෙනි වීඩියෝ එක විදියට. ඩරාස්ගේ මිට්‍රි බොක්ස් එන්නේ විශේෂ දවස්වල විතරයි. 11/11 ඒ වගේම ලබන මාසේ 12/12 කියන්නේ 12/12 වෙනිදා අපිට මිට්‍රි බොක්ස් නැවත ඕඩර් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මිට්‍රි බොක්ස් කියන්නේ ඒක ඇතුළේ තියෙන මොන වගේ අයිටම් එකක්ද කියලා අපි කලින් දන්නේ නැහැ. අපිට අයිටම් එක ඩෙලිවරි වුණාම තමයි අයිටම් එක මොකක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන ගොඩක් අයිටම් ඔයාලට දැකපු ගමන් අයිටම් එක මොකක්ද කියලා අඳුරගන්න පුළුවන්. මම හිතනවා මේ අයිටම් ගැන ලොකු රිව්‍යුවක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒකින්ද මම මොනවද මට හම්බුන අයිටම් කියලා ඔයාලට පෙන්නන්න. තනි වීඩියෝක් විදියට රිව්‍යු එකක් දෙන්න පුළුවන් අයිටම් තිබ්බොත් ඒව ගැන වෙනම වීඩියෝක් මම අරගෙන එන්නම්. මේ පැකේජ් එක තුළ තියෙන මෙන්න වොලට් එක. මේ වොලට් එක මාර්ම ක්වොලිටි. ඔයාලට මේක දැකපු ගමන් බලා ගන්න පුළුවන් නේ. මට මේක පැකේජ් එකට රුපියල් 320ක් වගේ මුදලක් තමයි වියදම් වුනේ. මේ අයිටම් එකේ නේම් එක තිබ්බේ පේපර් කටර් කියලා. ඒ කියන්නේ කොලයක් අපිට මේකෙන් කපා ගන්න පුළුවන්. මම හිතනවා මේ අයිටම් එකෙන් තව ප්‍රයෝජන ඇති කියලා. ඔයාලා මේ අයිටම් එකේ ප්‍රයෝජන ගන්න නම් කමෙන්ට් එකක් දාන්න. මිට්‍රි බොක්ස් වලින් වැඩි හරියක්ම විත් තියෙන්නේ පොඩි ළමයින්ගේ අයිටම් සහ ලේඩිස් අයිටම්. මේ අයිටම් එකට මාරම කියුට් අයිටම් එක පොඩි ළමයින්ගේ පෑන් පැන්සල් දාන පර්සන් එක. මේ අයිටම් එක මොකක් කියලාද ඔයාලා හිතන්නේ? මම හිතුවෙත් මේ අයිටම් එක අන්බොක්ස් කරද්දී මේ පැකේජ් එක තුළ තියෙන වටින අයිටම් එකක් කියලා. මම හිතුවා මේ අයිටම් එක ඇතුලේ තවත් මොනවා හරි අයිටම් ඇති කියලා. හැබැයි මෙතන තියෙන්නේ බොක්ස් එකක් විතරයි. මේ බොක්ස් එක මයික් දාන බොක්ස් එකක්. මම හිතනවා මේ අයිටම් එක ගොඩක් වටින අයිටම් එකක් කියලා. මම අද මේ වීඩියෝෙන් අරගෙන ඇවිත් තියෙන සියලුම අයිටම් රුපියල් 320කට වඩා අඩු ගානකට ගත්ත අයිටම්. මේ තියෙන්නේ රුපියල් 320ක් අය මුදලකට ගත්ත අයිටම් එක. මේක ලේඩිස් බෑග් එකක්. මම මගේ මිට්‍රි බොක්ස් ආපු ගමන් ඕඩර් කරන්න බලන් ඉන්න මේ වීඩියෝ එක දකින්න නම් කමෙන්ට් එකක් දාන්න. කවුද බලමු වැඩියෙන් මිට්‍රි බොක්ස් ඕඩර් කරගෙන තියෙන්නේ කියලා. ඔයාලට වටින අයිටම් ආවද? එහෙම නැත්නම් වටින්නේ නැති අයිටම් දාවේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මිට්‍රි බොක්ස් ඕඩර් කරන්න බලන් ඉන්න කෙනෙක්ට ඒ කමෙන්ට් එක වැදගත් වෙයි. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මේ වගේ මයික් එකකින්. මට මේ පාර මිට්‍රි බොක්ස් දෙකකින් මේ වගේ මයික් දෙකක් ඇවිත් තියෙනවා. අලුතෙන් channel එක පටන් ගන්න කෙනෙක්ට low budget විදියට ගන්න පුළුවන් හොඳ මයික් එකක් තමයි මේක. background sound එක remove කරලා voice එක පැහැදිලිව හෙන විදියට මේ mic එකෙන් අපිට වීඩියෝ එකට voice add කරගන්න පුළුවන්. මිට්‍රි බොක්ස් order කරගද්දී අපිට වැඩි හරියක් වෙන්නේ ladies item සහ පොඩි ළමයින්ගේ item. මේ පාර මට Golden watch ඇවිල්ලා තියෙනවා. මේවා ladies watch. හැබැයි මේ item මාරම quality. මම හිතනවා මේ පාර මිට්‍රි බොක්ස් order කරගත්ත අයත් මට වගේම වටින item එන්නේ නැති කියලා. මම පෙන්නන්න මට ආපු Golden watch තුන. ඔයාලා කියන්නේ මේ තුනෙන් කෝකද හොඳම watch එක කියලා. කමෙන්ට් එකක් දාන්න. හැම පාරකම වගේ මේ වගේ සන්ග්ලාස් එනවාමයි. මේ තියෙන්නේ මට ආපු සන්ග්ලාස් දෙකක්. මේකත් මිට්‍රි බොක්ස් වලින් order කරගත්තේ. මේ සන්ග්ලාස් දෙක නම් මාරම quality. කලින් වතාව වලට වඩා මේ පාරේ වල තියෙන මිට්‍රි බොක්ස් ගත්තොත් අපිට වටින අයිටම් ගොඩක් අඩුයි. හැබැයි අපි මිට්‍රි බොක්ස් එකට පේ කරපු ගානට ඒ අයිටම් එකට අදාළ වටිනාකම යුතු අයිටම් එකක් අපිට ඉවලා දෙනවා. මිට්‍රි බොක්ස් කියන්නේ මම කලිනුත් කිව්වනේ අපිට අයිටම් එක ඩෙලිවරි වෙනකන් අයිටම් එක මොකද්ද තියෙන්නේ කියලා අපිට දැනගන්න බෑ. ඉතින් ඩෙලිවරි වුණාට පස්සේ තමයි අපිට අයිටම් එක මොකද්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. මින් ටොයි දෙකක් අපිට වෙලා තියෙනවා. මේ වගේම තව ටොයි එකක් තියෙනවා. මේ ටොයි එක අපිට ට්‍රාන්ස්ෆෝමර් ෆිල්ම් එකේ වගේ රොබෝ කෙනෙක් විදියට වගේම වෙහිකල් එකක් විදියට චේන්ජ් කරගන්න පුළුවන්. වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය මෙතනින් ඔය කැමති රොබෝටද එහෙම නැත්නම් වෙහිකල් එකටද කියලා කමෙන්ට් එකක් දාන්න.
මේ පාර මිට්ටි බොක්ස් වලින් මට වෝටර්ප්‍රූෆ් කැම්මක් කියලා තියෙනවා. මේකේ සඳහන් කරලා තියෙනවා Poke කියලා. මම මේ අයිටම් එක ගැන වෙනම රිවිව් එකක් අරගෙන එන්නම්. මේ කැම් එක අපිට ෆුල් ෆේස් හෙල්මට් එකකට උනත් මේක සවි කරගන්න පුළුවන්. මිට්ටි බස් ඕඩර් කරගද්දි මේගේ වටින් නැති අයිටම්. දැන් මං හිතන්නේ මේ අයිටම් එක මොකක්ද කියලාත් මට පැහැදිලි කිරීමක් නැහැ. ඒ වගේ වටින් නැති අයිටම්ත් එන්න පුළුවන්. පොඩි ළමයි වගේම ගර්ල්ස්ලාස ට්‍රෙන්ඩින් අයිටම් එකක් ඇවිත් තියෙනවා. මම හිතනවා මේ අයිටම් එක නම් ගොඩක් වටින අයිටම් එකක්. මේක ෂොප් එකක රුපියල් 2500ක් වගේ මිලක් වෙනවා. මම මේක ඕඩර් කරගත්තේ රුපියල් 300ක් කෙනේ පොඩි ගානකට මිට් බොක්ස් එකකින්. මම ඕඩර් කරගත්ත මිටි බොක්ස් වලින් 75%ක්ම වගේ විත් තියෙන්නේ ලේඩීස් අයිටම් සහ පොඩි ළමයින්ට අයිති අයිටම්. මින් ටොයි කලෙක්ෂන් එකතු කරන අයට වටිනම අයිටම් එකක් තමයි මේක. මේ වගේ මින් ටොයි එකකුත් මට ඇවිත් තියෙනවා.